Hi friends. ඔන්න ඉතින් මෙදා පාර අපි ගියා ක්‍රිස්මස් සීසන් එකේ ක්‍රිස්මස් එකටම වෙන්ගුණ හයිටි එකක් try කරලා බලන්න. ඉතින් මෙදා පාර අපි ගියේ City of Dreams එකට. ඉතින් අපි ක්‍රිස්මස් එක ගැන කිව්වනේ. ඉතින් අපි මේ හයිටි එකට join වෙන ගමන්ම අපි City of Dreams එකේ ක්‍රිස්මස් ඩෙකෝස් පොඩ්ඩක් බැලුවා. ඉතින් අපි බලමු ඒ කට්ටිය මෙදා පාර කොහොමද ක්‍රිස්මස් එකට ඩෙකරේෂන්ස් කරලා තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ ක්‍රිස්මස් ඩෙකරේෂන්ස් තමයි City of Dreams එක වලට බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම තමයි අපි යනකොට ඒ කට්ටිය තව ක්‍රිස්මස් ට්‍රීස් හදන ගමන් හිටියේ. ඉතින් මේ වෙනකොට නම් ගොඩක් දුරට එයාලා ක්‍රිස්මස් ට්‍රීස් හදලා ඉවර ඇති කියලා හිතනවා. ඉතින් මෙදා පාර අපි හයිටි එකට ගියේ City of Dreams එකේ 7th floor එකේ තියෙන ස්පෙෂල් තැනකට. ඉතින් ඒ තමයි Tea Lounge and Bar by Dilma කියන තැනට. ඉතින් මෙතන අලුතෙන් ක්‍රිස්මස් එකට අලුත් හයිටි ප්ලැට එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා. ඒක try කරලා බලන්න තමයි අපි මෙදා පාර මෙතනට ආවේ. ඉතින් අපි බලමු මේ හයිටි එක කොහොමද කියලා. Hi friends. අන්න අදත් ඇවිල්ලා ඉන්න අදත් හයිටි එකකට. අපි කියවනේ හයිටි එක වට පෙන්නනවා කියලා. ඉතින් මෙදා පාර අපි හයිටි එකට ඇවිල්ලා ඉන්නේ. Tea Lounge and Bar by Dilma එකේ. ඔව් මේක තියෙන්නේ කොහෙද? සිනමන් ලයිෆ් එකේ. ඒ කියන්නේ City of Dream එකේ 7th floor එකේ තමයි තියෙන්නේ. ඒ කට්ටියගේ මෝල් එකේ. මෝල් එකේ තියෙන්නේ. ඉතින් අපි ඉතින් හයිටි එක try කරලා බලමු. අපි මොකද දැන් කලින් හෝටල් ප්ලේස් එකට ගියා. හරිම කෑම හරිම රහයි. අයින්ද අපි මේකේ හයිටි එක try කරලා බලන්න ආවේ. කොහොම වෙයිද කියලා. අපි බලමු එහෙනම්. ඉතින් මේ ෆෙස්ටිව් සීසන් එකට එයාලා අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු ෆුඩ් ඇන්ඩ් බෙවරේජස් වගේම අලුත් හයිටි ප්ලැට එකක් තමයි මේක. ඉතින් මේ හයිටි ප්ලැට එක එයාලා නම් කරලා තියෙන්නේ සිග්නේචර් ක්‍රිස්මස් හයිටි ප්ලැටර් කියලා. ඉතින් දැන් මේ ඔයාලට පේන තියෙන හයිටි ප්ලැට එක per person හයිටි ප්ලැට එකක් විදිහට තමයි එයාලා දෙන්නේ. ඉතින් මේ හයිටි ප්ලැට එකත් එක්කම අපිට බෙවරේජස් හම්බෙනවා. එතනදී ඔයාලට හොට් ටී එහෙම නැත්නම් අයිස් ටී වගේ දෙකකින් එකක් ඔයාලට චූස් කරගන්න පුළුවන්. ඉතින් මේ හයිටි ප්ලැට එකට යන්න ID එකක් තියෙනවා. දැන් බලන්න ඇති මේකේ ප්‍රයිස් එක කොහොමද කියලා. ඉතින් මේකේ ප්‍රයිස් එක වෙන්නේ per person 4000 විතරයි. ඉතින් මේ ප්ලැට එකේ තිබුණ සේවරි අයිටම් එකක් වගේම ස්වීට් අයිටම් එකක්ම මාරම රසක් තමයි තිබුණේ. ඉතින් අපි මේ ෆුඩ් අයිටම් වලට රේට් එකක් දෙන්න අමතක කරෙත් නැහැ. ඉතින් ඉස්සරහට ඔයාලා බලා ගන්න පුළුවන් අපි මේ අයිටම් වලට ඉන්ඩිවිජුවලි කොහොමද රේට් එකක් දුන්නේ කියලා. ඉතින් මේ ෆෙස්ටිව් සීසන් එකේ ඔයාලගේ යාළුවොත් එක්ක එහෙමත් නැත්නම් ෆැමිලි කෙයාත් එක්ක හයිටි ප්ලැට එකක් try කරන්න යනවා නම් මේ Tea Lounge and Bar by Dilma එකේ ක්‍රිස්මස් හයිටි ප්ලැට එක try කරන්න යන්න අමතක කරන්න එපා. අපි ඒක ඔයාලා රෙකමන්ඩ් කරනවා. ඉතින් තවත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් ඔයාලට හම්බෙන්න එනකන් දැනට අපි ගිහිල්ලා එන්නම්. බයි.